ඉන්දියන් රින්නෙක් ශ්‍රී ලංකාවේ අප රෑනගිරවා ලෙස හඳුන්වනු ලබන ඉතාමත් බුද්ධිමත් මෙන්ම ලස්සන පෙනුමකින් යුත් මෙම කුරුල්ලා සුරතල් සතෙකු ලෙස ලොව පුරා ජනප්‍රිය වෙලා තියෙනවා. මොවුන් සාමාන්‍ය අඟල් 16ක් පමණ දිගින් යුක්ත වන අතර දිගු වලිගයක් මෙයාලට තියෙනවා. ස්වභාවිකව මොවුන් තදකොළ පැහැති වන අතර රතු පැහැති හොටයක් තියෙනවා. නමුත් වර්තමානයේ කහ, සුදු, නිල් වැනි විවිධ වර්ණ වලින් මෙයාලා බලා ගන්න පුළුවන්. පිරිමි ගිරවුන්ගේ ගෙලවටා කළු සහ රෝස පැහැති මාලයක් බලා ගන්න පුළුවන්. ගැහැණු සතුන්ට මෙම මාලය පැහැදිලිව පිහිටන්නේ නැහැ. මොවුන් ඉතා දක්ෂ ලෙස මිනිස් කටහඬ අනුකරණය කිරීම සහ වචන ඉගෙන ගැනීමට සමත් වෙනවා. ඉතා ක්‍රියාශීලී සතුන් වන අතර නිතරම සෙල්ලම් කිරීම සහ පියාසර කිරීමට මෙයාලා කැමැත්තක් දක්වනවා. නිසි ලෙස සැලකිල්ලක් ලැබුණොත් වසර 25ක් 30ක් පමණ ආයු කාලයක් මෙයාලට තියෙනවා. ඉන්දියන් රින්නෙක් සුරතලයට ඇති කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍ය සහ සතුට රැක ගැනීම සඳහා මෙම කරුණු ඉතාමත් වැදගත් වෙනවා. රින්නෙක් ගිරවුන් ඉතා ක්‍රියාශීලී සහ දිගු වලිගයක් සහිත සතුන් නිසා ඔවුන්ට ඉඩකඩ ඇති කූඩුවක් අවශ්‍ය වෙනවා. අවම වශයෙන් පියාපත් විහිදා එහෙමේ පියාඹිය හැකි ඉඩක් එයාලට තියෙන්න ඕනි. උස අඟල් 30ක්, පළල අඟල් 24ක්, දිග අඟල් 24ක්වත් තියෙන කූඩුවක් එයාලට අවශ්‍ය වෙනවා. මොවුන්ගේ හොට වර්ධනය පාලනය කිරීම සඳහා පීඩනය අඩු කිරීමට හැපිය හැකි ලී කැබැල්ලක්, සෙල්ලම් බඩු, සීනු සහ ඉනිමං කූඩුව තුල තබන්න ඕනේ. උදෙක් ධාන්‍ය පමණක් ලබා දීම ඔවුන්ගේ සෞඛ්‍යයට ප්‍රමාණවත් වන්නේ නැහැ. සමබර ආහාර වේලක් එයාලට සකස් කරලා දෙන්න ඕනි. ප්‍රධාන ආහාරයෙන් 70ක් 70ක් එයාලට බර්ඩ් පැලට් එකක් හෝ සූර්යකාන්ත ඇට, කුරක්කන් ඇට, වී ඇට වගේ ධාන්‍ය වර්ග ලබා දෙන්න පුළුවන්. එළවලු සහ පළතුරු 20ක් 30ක් විතර මෙයාලට ලබා දෙන්න ඕනි. තව පළතුරු වර්ගත් මෙයාලට ලබා දෙන්න ඕනි. පිරිසිදු පානීය ජලය දිනපතා අලුත් කරන්න. කැල්සියම් අවශ්‍යතාවය සඳහා කැට්ලා ෆිෂ් බෝන් මෙයාලගේ කූඩුවේ රඳවන්න ඕනි. අලිගැට පේර, චොකලට්, ලුණු, සීනි අධික ආහාර, කැෆේන්, තේ, කෝපි කිසිසේත් මෙයාලට ලබා දෙන්න හොඳ නැහැ. ඒවා මෙයාලට මාරාන්තික වෙන්නත් පුළුවන්. කූඩුවේ පතුල සහ ආහාර බඳුන් දිනපතා පිරිසුදු කරන්න ඕනි. නෑම සඳහා මොවුන්ට සතියකට දෙවරක් පමණ කුඩා බඳුනකට වතුර තබා නෑමට ඉඩ සලස්සන්න ඕනි. නැත්තම් මීදුමක් මෙන් වතුර ස්ප්‍රේ කරන්න ඕනි. දිනකට අවම වශයෙන් පැයක්වත් කූඩුවෙන් පිටතටගෙන මොවුන් සමග කතා කරන්න හෝ සෙල්ලම් කරන්න පුළුවන් නම් ඔවුන් වඩාත් හීලෑ කරගන්න පුළුවන්. සෞඛ්‍ය ගැටලු හඳුනා ගන්න ඕනි. ඔබේ ගිරවා කෑම ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, සිරුර ඉදිමුන් ස්වභාවයක් පුම්බාගෙන සහ නිතරම නිදාගන්නේ නම්, නාසයෙන් හෝ ඇස්වලින් දියර ගලන්නේ නම් වහාම පසු වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න වෙනවා.